ඉතින් අද අපි අද කතා කරමු මෙන්න මේ වගේ යෝධ පෙට්ටියක එන ඇක්සසරිස් ගොඩක් එක්කෙන උසිබින් බ්‍රෑන්ඩ් එකේ HK4116 කියලා ජෙල් බ්ලාස්ට් එක ගැන. ඉතින් අපි මුලින් බලමු මේකේ බොක්ස් එකේ මොනවද එන්නේ කියලා. ඔයගලට බලා ගන්න පුළුවන් මෙතන ඔයගලට ගන් බොඩි එක තියෙනවා ජෙල් බ්ලාස්ට් එකේ බොඩි එක. ඒකත් එක්ක උඩ ඔයගලට තියෙන රෙඩ් ඩොට් සයිට් එකක්. ඊට පස්සේ ස්කෝප් එකක් තියෙනවා. මේක සාමාන්‍ය සූම් එකේ තියෙන ඩමි ස්කෝප් එකක්. ඊට ගන්න එකේ බස් ස්ටොක් එක තියෙනවා. ගන්න එකේ මැගසින් එක තියෙනවා. ඒකත් එක්කම තවත් එකක් තමයි මෙන්න මෙතන තියෙනවා ඔයගලන්ට ග්‍රෙනේඩ් ලොන්චර් එකක් වගේ හැඩෙන් තියෙන. ඔයගලට මෙතන ෆීඩර් බෝටල් එකක් තමයි මේක තියෙන්නේ. ඒකත් එක්ක මෙතන ගන්න එකට එන ඩමි සයිලන්සර් එකක් තියෙනවා. මසල් ටිප් එක තියෙනවා. මෙතනයි ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. ෆ්ලෑෂ් ලයිට් හෝල්ඩර් එක තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයගලට මේක ගත්ත ජෙල් බ්ලාස්ට් ලංක ගෙන්නම් ඔයගොල්ලෝ ගාව තියෙන මෙන්න මේ වොරන්ටි කාඩ් අපි දෙන්න බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක තමයි අපි දෙන මේ ඩිස්ක්ලේමර් එක තියෙනවා. මේ ඩිස්ක්ලේමර් එක කියන්නේ මේ ජෙල් බ්ලාස්ට් එක ඔයගොල්ලෝ කිසිම පබ්ලික් ගෙනියන්නත් එපා. ඒ වගේම තමයි කිසිම නීති විරෝධී දෙයකට පාවිච්චි කරන්න එපා කියන එක. ඉතින් අපි බලමු මේ ගන්න එක fully assemble කරලා කොහොමද මේකේ ලුක් එක කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ජෙල් බ්ලාස්ට් එක fully assemble කරලා බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක ගොඩක් හොඳ බල්කි ජෙල් බ්ලාස්ට් එක, බල්කි ලුක් එක දෙන ජෙල් බ්ලාස්ට් එකක්. මෙතන මම මේ ලාවේ මේකත් එක්ක හම් වෙන රෙඩ් ඩොට් සයිට් එකයි ස්කෝප් එකයි දෙකම හයි කරලා දෙනවා. අපි සාමාන්‍යයෙන් හයි කරන්නේ නැහැ. මම ඔයගොල්ලෝ පෙන්නන්නේ මෙතන හයි කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි මේක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේක මෙන්න මේ ඉන බැරල් එක හදලා තියෙන මෙටල්. මේක බල බ්ලූ කලර් බැරල් එකක් පේන්නේ. මේක මෙටල් බැරල් එකක් තමයි තියෙන්නේ. ඒකත් එක්කම තමයි මේකේ ෆයර් මෝඩ්ස් තුනක් තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕෆ් එක. ඊළඟ මෙතන දැන් ඔයගොල්ලන්ට සෙමි එක තියෙනවා. මෙතන දැන් ඔටෝ එක තියෙනවා. ඒ වගේම තමයි මේකේ බස් ස්ටොක් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේජර එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ කැමති සයිස් එකකට. ඉතින් ඊළඟට මේකේ රෙඩ් ඩොට් සයිට් එක ඔන් කරන්න තියෙන්නේ මෙන්න මේ ස්කෝප් එකේ මෙතන තියෙන මේ සයිට් එකේ තියෙන මේ බටන් එක ප්‍රෙස් කරලා ඊළඟට ඔයගොල්ලන්ට රෙඩ් ඩොට් සයිට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට රෙඩ් ඩොට් සයිට්ස් එක ඇතුලෙන් පේනවා. Oh my god! Wow! දැන් අපි මේකේ ෂූට් කරලා බලමු. ඉතින් මේ ජෙල් බ්ලාස්ට් එකේ ෂූට් කරන්න ඔයගොල්ලන්ට මැගසින් රිලීස් බටන් එක මෙතන බලා ගන්න පුළුවන්. එතන මැගසින් රිලීස් බටන් එක ප්‍රෙස් කරලා මේ ජෙල් බ්ලාස්ට් එකේ මැගසින් එක එළියට අරගෙන මෙතනින් තියෙන කවර් එක අරලා මැගසින් එක ඕපන් කරා. මම මේලා මේකේ මේ ග්‍රෙනේඩ් ලොන්ච් එකකේ තියෙන ජෙල් බෝල් ඩිස්පෙන්ස් එකට මම ජෙල් මේක පුරවගෙන තියෙනවා. ඉතින් අපි මෙතනින් ඕපන් කරලා මේක අපිට ලේසියෙන් මේකෙන්ම මේකට ජෙල් බෝල් පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මැගසින් එක අනිත් ජෙල් බ්ලාස්ට් වගේ ක්ලික් සවුන්ඩ් එකක් එනකන් ප්‍රෙස් කරාට පස්සේ මැගසින් එක ෆික්ස් වෙනවා. ඔයගොල්ලන්ට මෙතන මෙන්න මේ ලිවර් එක ඇද්දාම මේක ප්‍රීෆීඩ් වෙනවා ඇහෙනවා. මෙන්න මේ සද්දයෙන් ප්‍රීෆීඩ් වෙනවා. ඒ වගේ මෙතන ඩස්ට් කවර් එක ඇරලා අපිට ගියර් බොක්ස් එක බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ ෂූට් කරලා මොන වගේද ෆීලිං එක එන්නේ කියලා. දැන් මම මෙතනින් දානවා මේක සිංගල් මෝඩ් එකට. මෙන්න මෙහෙම තමයි මේක සිංගල් මෝඩ් එකේ ෂූට් කරලා දෙන්නේ. ඊළඟට අපි දාමු මේක ඔටෝ එකට. මෙන්න මේ වගේ හොඳ ස්ටෙඩි එක දිගට යන හොඳ ෂූටිං එක්ස්පීරියන්ස් එකක් මේක ජෙල් බ්ලාස්ට් එකෙන් ගන්න පුළුවන්. මේක FPS එකක් මැනලා දෙනවා. සාමාන්‍ය FPS 180වත් 200ක් අතර ගානක් ගන්නවා. ඉතින් මේ ජෙල් බ්ලාස්ට් එකේ මේ ඔක්කොම ඇක්සසරිස් එක්ක මේකේ ප්‍රයිස් එක එන්නේ රුපියල් 33500. ඉතින් මේ ඇක්සසරිස් ගොඩක් එක්ක ඒ වගේම සුපර් නයිලොන් බිල්ඩ් එකක් එක්ක තියෙන මෙටල් පාර්ට්ස් උත් එක්ක මේ ජෙල් බ්ලාස්ට් එක වගේම තවත් ජෙල් බ්ලාස්ට්ස් ගොඩක් ඔයගලන්ට අපේ shops වලට આવොත් ගන්න පුළුවන්. අපේ මේන් බ්‍රාන්ච් එක හෝමගම තියෙන්නේ. ඒ වගේම තමයි අපේ අනිත් බ්‍රාන්ච් එක කොළඹ එක්සෙල් වර්ල්ඩ් එකේ තියෙනවා. ඒවට ගියොත් ඔයගලන්ට මේක එක්ස්පීරියන්ස් කරලාම බයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි එන්න දුර වැඩි නම් යන්න www.gelblast.lk අපේ වෙබ්සයිට් එකට. ඒක assault rifles කියන කැටගරි එකට මේ ජෙල් බ්ලාස්ට් ඔයගලන්ට පර්චේස් කරන්න පුළුවන්. මේ ඔන්ලයින් පර්චේස් කරලා ඔයගලන්ට දවස් 3-5 අතර කාලයක ඉඳලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන් මේ ජෙල් බ්ලාස්ට් එක. ඉතින් මේ ජෙල් බ්ලාස්ට් එක වගේම තවත් ජෙල් බ්ලාස්ට් වීඩියෝස් ගොඩකින් ඉස්සරහට හම්බෙන්න නැගිට ගිහින් එන්නම් හැමෝටම හැපි බ්ලාස්ටිං.